නෙතු කියන්නේ ගමේ හිටියේ බුද්ධිමත්ම දැරියක්. ඇයට හැම විටම රහස් හොයන්න ආසාවක් තිබුණා. එක දවසක් ගමේ හිටිය ලොකුම පූසා වුණ ටුටු නැති වුණා. ටුටු කියන්නේ ගමේ හැමෝම ආදරය කරන ලස්සන සුදු පූසෙක්. ඒත් එක්කම ගමේ ළමයි එකතු වෙලා නෙතුට කිව්වා නෙතු අක්කේ ටුටු නැති වෙලා හොයලා දෙන්නකෝ. මම මේක හොයලා බලන්නම්. කවුද ටුටු අන්තිමට දැක්කේ? මම ඊයේ උදේ ටුටුව දැක්කා. එයා ලාම්පු කණුව ළඟ ඉඳගෙන හිටියා. එතකොට ඊට පස්සේ මොකද වුනේ? මම ගෙදර ගියා. ආයෙත් එළියට ආවම ටුටු එතන හිටියේ නෑ. නෙතු ලාම්පු කණුව ළඟට ගිහින් බැලුවා. එතන තිබුණේ ටුටුගේ පාස ලකුණු කිහිපයක් විතරයි. ඒත් ඒ ලකුණු ගමේ ගෙවල් පිටිපස්සේ තිබුණු කුඹුර ළඟට ගිහින් තිබුණා. නෙතු ඒ පාර දිගේ ගියා. කුඹුර ළඟදී එයාට හමු වුණා ගමේ ලොකු අයියා වුණු කල්පන. කල්පන එතන තිබුණු මහ ගසක් ළඟට වෙලා පොතක් බලමින් හිටියා. කල්පනා අයියේ, ඔයා දැක්කද අපේ ටුටු? ටුටු ඔවුනේ තුරංගි. මම ටුටු උදේ දැක්කා. එයා මේ ළඟටත් ආවා. ඒත් එක්කම එයා පැනලා ගියා. ඒ කොහෙටද ගියේ කල්පනා අයියේ? අන්න අර පැත්තට. අර ඈතින් තියෙන පරණ ගේ ළඟටයි ටුටු ගියේ. නෙතු ඈතින් තිබුණ පරණ ගේ ළඟට ගියා. එතන දොර ටිකක් ඇරලා තිබුණා. නෙතු ඇතුළට ගියාම ඇහුණා කුඩා මියාව් සද්දයක්. බැලින්නම් ටුටු එතන ඉන්නවා. එයා ගබඩාවේ තිබුණ පරණ බෝලයක් එක්ක සෙල්ලම් කරනවා. ටුටු, ඔයා මෙතනද හිටියේ? හැමෝම බය වෙලා ඔයාව සොයනවා. ඔයා මෙතන ඉන්නවා. මියව් 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 මියව්. නෙතු ටුටුත් අරගෙන ගමට ආවා. ළමයි හැමෝම සතුටු වුණා. නෙතු අක්කේ, ඔයා නම් නියම රහස් පරීක්ෂකයෙක්. ඔව් මල්ලි, මට උදව් කළේ ඔයාලා. ඔයාලා කියපු හැම දෙයක්ම මම සියුම්ම අධ්‍යයනය කරලා තමයි ටුටු හොයාගත්තේ. රහස් පරීක්ෂකයෙකුට හැම සියුම් කරුණක්ම වැදගත් වෙනවා. අපි එකතු වෙලා වැඩ කළාම හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. ඉතින් ඒ දවසේ ඉඳලා නෙතු ගමේ රහස් පරීක්ෂක නෙතු වුණා. ටුටු ආයෙත් ගමේ ළමයි එක්ක සතුටින් හිටියා.